ඔන්න අද මම කියලා දෙනවා වේපස් කොටලා හදන රස කෑමක් ගැන. පොඩි අය ලොකු අය හැදුවොත් නම් ආසාවෙන්ම කන කෑමක් තමයි මේක නම්. මම මෙහෙමයි හැදුවේ. මම මෙතන වේපස් 12ක් අරගෙන තියෙනවා. වැනිලා එක තමයි අරගෙන තියෙන්නේ. ඔයාට කැමති වර්ගයකින් ගන්න පුළුවන්. දැන් මේක මේ වගේ හොඳට කොටා ගන්නවා. මෙන්න මේ ගානට වේපස් ටික කොටා ගත්තා නම් ඇති. දැන් මම මේක බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ අපි මේකට නිව්ට්‍රලා දාගන්නවා. නිව්ට්‍රලා නැත්නම් දිය කරපු චොකලට් උනත් දාගන්න පුළුවන්. එකපාර නොදා ටික ටික දාලා නාගන්න. මෙන්න මේ ගානට තමයි අපි මේක අනාගන්න ඕනේ. මේ බලන්නකෝ මේක දැන් ගුලියක් ගහන්න පුළුවන්. දැන් මම මේකෙන් ටිකක් අරගෙන හොඳට අත තද කරලා බෝලයක් හදාගන්නවා. ඔයාට කැමති ප්‍රමාණයට මේක බෝල හදාගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. දැන් මම තවත් පීරිසියක් අරගෙන ඒකට කපපු ඩාර්ක් චොකලට් කෑලි 3කුයි මිල්ක් චොකලට් කෑල්ලකුයි දාගන්නවා. දැන් ඉතින් මේක ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕන. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේකට චූටියට කපපු ජම්බු පීනට් ටිකක් දාගන්නවා. දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් ඉතින් අපි හදාගත්ත වේපස් බෝලා එක එක දාලා මේ වගේ තවර ගන්න තමයි තියෙන්නේ. මම රටකජු දාලා දෙකක් තවර ගත්තා. අනිත් ටික රටකජු නොදාපු එකකින් තමයි තවර ගත්තේ. මේ විදිහට ඔක්කොම ටික තවර ගන්න. දැන් ඉතින් මේක ශීතකරණයේ යට කෑල්ලේ විනාඩි 20ක් දාලා තියාගන්න. ඔන්න මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ. දැන් මේක හොඳට හයි වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් අපි වේපස් කොටලා රස කෑමක් හදලා ඉවරයි. හැමදාම එකම විදිහට වේපස් කන්නේ නැතුව මෙහෙමත් හදලා බලන්න. මේ විදිහට වැඩි ප්‍රමාණයක් හදලා ෆ්‍රිජ් එකේ දාලා අවශ්‍ය වෙලාවට කන්නත් පුළුවන්. පොඩි අය ලොකු අය මේක නම් ආසාවෙන්ම කයි. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.